දැන් මේ කොල්ලෙක් රිසල්ට්ස් කියන්න දෙවිලා ඉන්නවා 2023 ෆ්‍රෙෂ් අය එක. රිසල්ට් එක CSS. 2024 A level කරනගත් එක්ක කොල්ලා වෙන වෙන ඒවායි පැටලෙනවා. පැටලිලා විභාගෙට ටික කාලයක් තියලා හොඳම එකෙන් කනවා. කාලා වැඩේ අතෑරලම දානවා. 2025 දී ආයෙත් වැඩේ කරන්න පටන් ගන්න. කියන්නේ 2024 ෂයි එකක් කරන්නේ නැහැ. අවාසනාව කියන්නේ ආයෙත් අරකට එක්කම පැටලෙනවා. පැටලිලා විභාගයට මාස 4-5ක් තියලා ආයෙත් අරකම වෙනවා. ලව් කරාට හොඳ වැඩේ. කාලින් කෝලා චොරුණා. අලුත් කෙනා පොරුණා. හැම කෙනාම එකයි කියලා තේරෙනකොට කොරුණා. O level කාලේ ඊට කලින් මා බ්‍රයිට් කේස් එකක් නෙමෙයි O level වල තියෙන්නේ A4යි. දැන් සමහරලාට අන්තිම මොහොතේ වැඩේ ගේම ගහගත්ත කට්ටිය ගැන කියද්දි ඔයාලට හිතෙනවා උණන් අර උපතේ ඉඳන් සුපිරි පොරක් තමයි කියලා. එහෙම නෑ දැන් ඔන්න සුපිරි පොරක්. දැන් දිස්ත්‍රික් 63 වෙලා මෙඩිසින් සිලෙක්ට් වෙලා ඉන්නේ ඒ තුනක් දාලා. දැන් කාටවත් මෙයාට කියන්න මොකුත් කතන්දරයක් නෑ. දැන් ඉතින් තව ටික දවසකින් බේත් ගන්නකොට හම්බෙන්න තමයි තියෙන්නේ.